Okay. Hello friends. ඉතින් welcome back to Cell Gamer YouTube channel එකට. හරි. ඉතින් අද මම ඔයගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ GTA San Andreas එක multiplayer version එක. මේක එච්චර MB ගානකුත් නෑ MB 13ක් වගේ පොඩි ෆයිල් එකකුත් තියෙන්නේ. අපි ඒක ඩවුන්ලෝඩ් කරන අපිට multiplayer ගහන්න පුළුවන් යාළුවොත් එක්ක උනත් මේක තව සර්වර්ස් ගොඩාරියක් තියෙනවා. මං ඔයාලට ඒක ඕපන් කරලා පෙන්නන්නම් වීඩියෝ එකේ අන්තිමට. ඔයාලා අන්තිම වෙනකම් බලන්න අනිවාර්යෙන්ම. ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. හරි එහෙනම් අපි බලමු කොහොමද ඒක ඩවුන්ලෝඩ් කරන්න කියලා. මුලින්ම මං ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එකක්. ඔයාලා ලින්ක් එකෙන් එබුව ගමන් ඔයාලට ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙනවා. මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වගේ එකක් ඩවුන්ලෝඩ් වෙනවා. ඩවුන්ලෝඩ් කරගත්ත ඊට පස්සේ ෆෝල්ඩර් එකට යන්න. මේ ෆෝල්ඩර් එකට ගියාම එක මෙන්න මේ සෝරි මෙන්න මේ වගේ එකක් තියෙන්නේ. අපි ඊට පස්සේ ඒක ඔයාලා රන් කරගන්න. හරි රන් කරගත්තට පස්සේ ඔයාලා මේක agree දීලා ඔයාලගේ GTA San Andreas තියෙන්න ඕනේ. ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා ගාව GTA San Andreas ගේම් එක තියෙන්න ඕනේ. මොකක් හරි වෙලා කොහොම හරි GTA San Andreas ගේම් එක තියෙන්නම ඕනේ. ඒක තියෙන තැන ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ. ඔයාලගේ ගේම් ෆෝල්ඩර් එක තියෙන තැන චූස් කරලා ඒ ෆෝල්ඩර් එක දෙන්න. මෙන්න මේ විදිහට. මෙන්න මේ වගේ මේ ෆෝල්ඩර් එක දීලා ඕකේ දෙන්න. ඊට පස්සේ ඔයාලා ඉන්ස්ටෝල් කරගන්න. ඔයාලා ඉන්ස්ටෝල් කරගත්තට ෆිනිෂ් දෙන්න. හරි ඊට පස්සේ දැන් ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉවරයි. يعني දැන් ඉන්ස්ටෝල් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි දැන් ගිහිල්ලා බලමු කොහොමද කියලා ඒක තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි ඔයාලට පේන්නේ San Andreas multiplayer කියලා. ඒක ඕපන් කරගන්න. දැන් මෙන්න මේ වගේ හැවට එනවා. ඊට පස්සේ ඔයාලට තියෙන මේ බලන්න ගොඩාක් සර්වර්ස් තියෙනවා. මෙතනින් අපිට not empty කියලා දුන්නාම يعني එක සර්වර් එකකවත් බින්දුව තියනයි නෑ. يعني players නැති සර්වර්ස් නෑ. no password දුන්නා password දාලා නැති සර්වර්ස් තියෙනවා. මේ not full කියන එක දුන්නා full වෙලා නැති යන්න පුළුවන්. ඔයාලා ලැන්ග්වේජ් එක මෙතනින් ටයිප් කරගත්ත හැකි. අපි දැන් ඉංග්‍රීසි කියලා ගැහුවොත් ඉංග්‍රීසි ඒවා තමයි එන්නේ. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. අපිට දැන් අපිට සර්වර්ස් උත් හැදුව හැකි. මේ මෙතනින් ඇඩ් සර්වර් දීලා හැදුව හැකි. ඊට පස්සේ ඔච්චර තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට තියෙන්නේ යාළුවොත් එක්ක ආතල් එකේ ප්ලේ කරගෙන යන්න. මේ තියෙන්නේ මේ බලන්න. මේ වගේ සර්වර්ස් ගොඩාරියක් තියෙනවා. මේ තියෙන මේ වගේ ඒවා තමයි පාස්වර්ඩ් දාලා තියෙන ඒවා. කොහොම හරි ඔයාලා එන්ජොයි කරන්න. ඉන්න බලන්න මං ගහලා බලන්නම්. බොහෝ දුරට ඔයාලට හරියට පේන්නේ නැති වෙයි ඒක. පොඩි ප්‍රශ්නයක් ඉන්නවා මේ PC එකේ. හරි ඊට පස්සේ අපිට මෙන්න මෙහෙම තියෙනවා. හරි ටික වෙලාවකට පස්සේ ඉතින් ඔයාලට වෙන්න මේ වගේ එකක් පෙන්නනවා. GTA San Andreas started connect to home පෙන්නනවා ටික වෙලාවකේ. ඔයාලා යාළුවනේ ඔයාලා මේක ලොග් වෙන්න ඔයාලා අනිවාර්යෙන්ම උතන උඩින් තියෙනවා මොකද්ද යූසර් නේම් එක ඔයාලා දෙන්න ඕන නික් නේම් එක ඔයාලේ නේම් එක ඔයාලට කැමති එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලා ඒ ජොයින් වෙන මේකට ගිහිල්ලා يعني ඔයාලා දැන් ජොයින් වෙන සර්වර් එකට ජොයින් වෙනවා නම් මෙන්න මේ වගේ පාස්වර්ඩ් එකක් ඉන්නවා. අපි මේ
පාස්වර්ඩ් එක මතක තියාගන්න ඕනේ ගහන එක. හරි. අපි දැන් ඔයාලා මුලින්ම සර්වර් යන හින්දා කිසිම අවුලක් නැති වෙයි. ඔයාලට පේන ඇති මේක හොඳට ස්මූත් ප්ලේ වෙනවා. මේ වෙන කෙනෙක් ගහක් අපි මිසුරු නැගලා බලමු. නයිස් වැඩ. මේ බලන්න කොච්චර සුපිරිද බලන්න. මේකට තව ගොඩක් මොඩ්ස් වගේවත් ඇඩ් වෙලා තියෙනවා. මේ බලන්න දොරවල් ලොක් කරන්න පුළුවන්. ඔය මේක තමයි තියෙන්නේ. අපිට තියෙන ගොඩක් දේවල් ඔයාලට පේනවා. මොඩ්ස් වලට ගියාම මේ බලන්න හෙන්න ගොඩක් දේවල් තියෙනවා. මෙන්න මේ බලන්න. ගොඩාරියක් තියෙනවා මෙතන මේ වගේ. ඔයාලට තියෙන ඉතින් දැන් එන්ජොයි කරන්න. හරි එහෙනම් මම හිතනවා ඔයාලට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් මම ඔයාලා හැමෝම සමුගන්නවා. ඔයාලට මේක ප්‍රයෝජනවත් අනිවාර්යයෙන්ම subscribe කරලා නැත්නම් subscribe කරන්න. like දාන්න. මේක අනිත් යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් අදට මම යනවා. මම ඔයාලට මේ වගේම තව හොඳ වීඩියෝයක් ගන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.